පිටු මං කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබනවා කියන එක දැන් මේ හෙටම ලබයි කියන එක නෙවෙයි මම කියන්නේ. නැත්නම් බොරු ඒ කියන්නේ මම බොරුවට සෝවාන් කට්ටිය බිහි කරන්නේ. තේරෙනවද කියන එක? දැන් මේ පහුගිය දවසකත් දේශනාවක මම කිව්වා එහෙනම් මෙතන ඉන්න සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න කියලා එක්කෙනෙක් අත ඉස්සුවා. හරිද? තාත්තා කෙනෙක් අත ඉස්සුවා. මම ඔය තාත්තා සෝවාන් වෙච්ච විදිය කියන්න කියලා. එතකොට කියා ගන්න තේරෙන්නේ. ඒ කියන්නේ කාගේ හරි මුලා වෙච්ච බණක් අහලා එයා මුලා වෙලා ඉන්නවා මම සෝවාන් වෙලා කියලා. පැහැදිලි කතාව. එතකොට මං කිව්වා දැන් එහෙනම් කියන්න බලන්න පටිච්ච සමුප්පාදයේ දැකීමෙන් තමයි සෝවාන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තව තැනක කියනවා පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය හේවත් අනිත්‍යතාවයේ දැකීමෙන් තමයි සෝවාන් වෙන්නේ. මං කිව්වා මහත්තයා කියන බලන්න පංච උපාදානස්කන්ධය. කියා ගන්න පංච උපාදානස්කන්ධේ වචනේවත් දන්නේ. ඇස කන නාසය දිවකය කියනවා. දැන් ඇස කන නාසය දිවකය කියන්නේ පංච උපාදානස්කන්ධේද? නෑ ඒ මොනවද? පංච ඉන්ද්‍රියෝ. පංච ඉන්ද්‍රියන්නේ. එතකොට ඇස කන නාසය දිවකය නෙමෙයි මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ ටික අරගෙන රූපය වෙනම අරගෙන රූපයට ප්‍රත්‍ය පෙන්වන්න ඕන. හේතුව පෙන්වන්න ඕන. බුදුහාමුදුරුවෝ කියලා තියෙනනේ ඉති රූපං. මෙන්න රූපය. ඉති රූපස්ස සමුදයෝ. මෙන්න රූපයට හේතුව. ඉති රූපස්ස අත්තගමෝ. මෙන්න රූපය නැති වෙන්න හේතුව. ඉතින් ඒක පෙන්නකොට තමයි අනිත්‍ය කියන එක පේන්නේ. දැන් ඔයාලත් අපි අනිත්‍යතාවය දැකලා තියෙනවද? ඔයාලා අපි අනිත්‍යතාවය කියන එක දැකලා තියෙනවද? සාමාන්‍යයෙන් දැකලා තියෙනවා. කොහොමද සාමාන්‍යයෙන් දැකලා තියෙන්නේ? මගේ කෙස් සුදු වෙලා. මගේ හැම රැලි වැටිලා. මගේ ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා. මගේ දත් වැටිලා. නේද? ඔන්න ඔහොමනේ අපි අනිත්‍යතාවය දකින්නේ. ඒතර අනිත්‍යතාවය දැකලා තියෙන්නේ මොකද? මගේ. මගේ කියන්නේ ආත්ම වූ දෙයක. ආත්ම වූ දෙයක අනිත්‍යතාවය දැක්කහම නිවන් දකින්නේ. මාතේ වාහන පැදලා තියෙනෝනේ. බ්‍රේක් එකට තද කරගෙන බ්‍රේක් එකට අඩිය තියලා තද කරගෙන ඇක්සලරේටරේ කොච්චර පෑගුවත් වාහනේ යනවද? යන්නේ. ඇයි ඒ? බ්‍රේක් ගහගෙන ඉන්නේ. ඒ වගේ තමයි අපි අනිත්‍යතාවය කියලා එකක් බලනවා. බලන්නේ බ්‍රේක් එක පාගෙන. මොකද? ආත්ම වූ මගේ අනිත්‍යතාවය බලනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ අනිත්‍යතාවය බලලා හරියන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවය බලන්න. එහෙනම් මොකද වෙන්නේ? මම කියන එක්කෙනා ඉස්සෙල්ලම කඩා ගන්න ඕන කෑලි පහකට. පංච උපාදානස්කන්ධයකට. දැන් මම කියන තැන තියෙන්නේ මොනවද? මම කියන තැන, ඔබ කියන තැන, සත්වයක් කියන තැන තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධය. කියන බලන්න. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේක නැවත කැලි වලට කඩමු. රූප කියන්නේ රූප ටික. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ දැන් වේදනා කියන්නේ වේදනා චෛසිකය. සංඥා කියන්නේ සංඥා චෛසිකය. සංකාර කියලා කියන්නේ ඉතුරු චෛසික 50. චෛසික 52ක් තියෙනෝනේ. 52කින් වේදනාවට එකක් ගියා, සංඥාවට එකක්